ඉස්සර සින්දුවක් හදනවා නම් ඒ සින්දුව ලියලා ඊට පස්සේ ටියුන් එකක් දාලා මියුසිෂියන්ස්ලා අරගෙන ඇවිත් 1000ක් වතාවක් ඒක ටෙස්ට් කරලා තමයි රිලීස් කරන්නේ. පුදුම වදයක්. දැන් එහෙම නෙවෙයි. මම මොනවද කරේ ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. වෙන්න තින suno.com කියන මේ වෙබ්සයිට් එකට ඇවිත් මේ ස්ක්‍රිප්ට් එක මම පේස්ට් කරපු විගසම මට සින්දු වර්ෂන්ස් 4ක් හම්බ වුණා. දැන් මම ওই සින්දුවට මොනවද කරේ කියලා දැන් ඔයගොල්ලෝ බලන්න බාත් එක්ක එන්ජොයි කරලා බලමු දැන්. තනිවම අංජලා කඳුළු ඇතුළට සඟවා කිසිවෙකු නොදකින තැන මං මාවම හදාගත්තා. විශ්වාස කළ අයගේ නම නොකියම ඒත් මගේ හිත තවම ඉදිරියට ඇදෙන්නෙම මන් නවතින්නේ නෑ. හිත කැබලි කැබලි වෙලාත් මෙච්චර වේදනාවක් දරාගෙන ජය නොගත්තොත් මේ ගමනට අර්ථයක් නෑ. මන් නවතින්නේ නෑ. හිත කැබලි කැබලි වෙලාත් මෙච්චර සින්දු ලස්සනයි නේද? VEO3 තාක්ෂණය පාවිච්චි කරලා ඊට පස්සේ මම මොනවද කරේ? ඒකට ෆ්‍රන්ට් එකට වීඩියෝස් වඩිකුත් හදලා දැම්මා. දැන් ඕගොල්ලෝ මේක ඉගෙන ගත්තා නම් රීල්ස් හදන්න පුළුවන් හැම සෝෂල් මීඩියා channel එකටම. තව කොමර්ෂල්ස් කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදලා දැන් සාමාන්‍යයෙන් 8000ක් විතර මිනිස්සු charge කරනවා. 8000ක් ඉඳලා උඩට හරි අවම 8000ක් එක වීඩියෝ එකකට. ඒ වීඩියෝ එක දැන් 20ක් විතර කරා කියලා කියමුකෝ. ගෙවල් වල ඉඳලාම 1,60,000ක් විතර හම්බ කරන්න පුළුවන්. හොඳ ආදායමක්. දැන් මේකට ඒජ් බැරියර් එකක් තියෙනවද මේක ඉගෙන ගන්න? නෑ. වසර 6න් ඉගෙන ගන්න ළමයෙක් ඉඳලා 100ක් අවුරුදු වයස ආච්චි 100 කෙනෙකුට මේක ඉගෙන ගන්න පුළුවන් ඉන්ට්‍රස්ටිං නිසා. එතකොට අපි මොනවද කරේ? මේකට one day workshop එකක් දාලා දවසක් ඔයගොල්ලන්ට ඇවිත් උගන්නමු කියලා හිතුවා පොඩි ගානකට. එහෙමනම් මේක ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕන? caption එකේදී නැත්නම් reel එක check කරනවා නම් පහළ නැත්නම් first comment එකේදී තියෙනවා අපි මේ form එක. මේ form එකේදී ඔයගොල්ලෝ ළමයි WhatsApp number එකයි ඔයගොල්ලන්ගේ වයස දාන්න එක ගොඩක් important වෙනවා. සහ ඔයගොල්ලෝ මොන district එකේද කියලා කියන්නේ. එතකොට මේ district එකට workshop එක arrange කරනකොට අපි ඇවිත් ඔයගොල්ලන්ට එක දවසින් මේක කියලා දෙන්න පුළුවන්. එතකොට මම වගේ සින්දු හදන්න පුළුවන් ඔයගොල්ලන්ට. කොහොමද idea එක?